සැමට ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මට නම් අද යුනිවර්සිටි යන සාමාන්‍ය දවසක් විශේෂ දෙයක්වත් කරන්න බැරි වුණා අද. අද දවසේ මම මොකද කරේ කියලා දැනගන්න කැමති නම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් මං එළියට ආවා. ටෙම්පරේචර් එක දැන් 16යි. හැබැයි සෑහෙන රස්නේ යවුවයි. හැබැයි ඒත් එක්කම පොඩි මේ සීතලකුත් තියෙනවා පොඩි මේ හුලක පොඩ්ඩක් සීතලයි ඒකයි. දැන් යන්නේ පොඩි විශේෂ දෙයකට. දැන් වයි කොණ්ඩේ මේ හරියට වගේ තියෙන ඉතින් මං හිතුවා කොණ්ඩේ කපනවා කියලා. අන්තිමට කොණ්ඩේ කැපුවේ 2023 මං හිතන්නේ මම ලංකාවට ගිය පාර කපාගෙන ආවා. ඊට පස්සේ කොණ්ඩේ කපලා නැහැ. දැන් මම කොණ්ඩේ කපන්න යන්නේ හැමතිස්සම කපන්නෙත් නැහැනේ. ඒකින්ද මං හිතුවා කොට්ටටම කපනවා කියලා. මන් දන්නේ නැහැ මට ඒක ලස්සන වේද නැද්ද කියලා. හැමතිස්සම කොණ්ඩේ කපන්නත් බෑ. මන් දන්නේ නැහැ කොණ්ඩේ කපන්නේ කීයක් යයිද කියලා. මං හිතනවා යුරෝ 20කට වඩා යයි කියලා. ඉතින් ඒ හේතුවයි කොණ්ඩේ වවන්න වුවමනාවක් තිබ්බ හේතුවයි හින්දා තමයි කොණ්ඩේ කැපුවේ නැත්තේ දැන් අවුරුදු 2.5කින් විතර. ගිහින් බලමු ඉතින් මං කියන්න කොච්චරක් මේ කොණ්ඩේ කපන්න යනවද කියලා සහ ඔයාලා කියන්නකෝ කොණ්ඩේ කපුවට පස්සේ කොහොමද කියලා. හොඳයිද නැත්ද ආයි කොණ්ඩේ කපන්න එපාද කියලා. ඔන්න එහෙනම් කොණ්ඩේ කැපුවා. මට හිතෙනවා මේ විදිහ හොඳයි කියලා. මං හිතනවා චූටි කාලේ මෙච්චර කොටට කැපුවට පස්සේ කවදාකවත් කපලා තිබ්බේ නැහැ. මං හිතනවා මට මේක ටිකක් මැච් වෙනවා කියලා. වන්ද ඔයාලා හිතන්නේ කොහොමද කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ විදියද හොඳ නැත්නම් කලින් විදියද කියලා. බලමු. ඒතකොට ඊළඟ පාර කොණ්ඩේ කපද්දි මං ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඉතින් මට මෙහි කොණ්ඩේ කපන්න ගිය ගාන ගැන කිව්වොත් කොණ්ඩේ වොෂ් කරලා ෂෝට් එකට කපන්න මට ගියා යුරෝ 37ක්. මම හිතුවේ යුරෝ 20 ගාණක් වගේ අය කියලා. 37ක්. මම තැන් කීපයක බැලුවා. හැබැයි ඔක්කොම සේම් ප්‍රයිස්. ඉතින් ඒ ගාන කමක් නැහැ කියලා හිතුවා. මොකද හැමතිස්සෙම කපන්නේ නැහනේ. යුරෝ 37ක් ඉතින් කමක් නැහැ. ලංකා සල්ලි වලින් ගත්තොත් රුපියල් 12500ක් විතර. ලංකාවේ නම් ඒ ගානට මං හිතන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒත් ඉතින් මේ ගණන් එහෙමනේ. ඉතින් අපි මේ විදියට හැඩ ගහන්න එපා. ඉතින් ඕක තමයි ඉතින්. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලාත් අද වීඩියෝ එකේ එකතු වෙලා ඉන්න. වීඩියෝ එක මම අදට මෙතනින් නවත්තනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. බයි.